ඔයාලට මෙන්න මේ වගේ lovin.lk කියලා ටයිප් කරලා සයිට් එකට යන්න පුළුවන්. මේ සයිට් එකට ගියාම ඔයාලට තියෙනවා මේ යෝජනා ගණනාවක් තියෙනවා මේව කරලා. ඉතින් තමන්ට හරි තමන්ගේ දුවට පුතාට ගැලපෙන යෝජනා සිලෙක්ට් කරන්න කොහොමද කියලා මම කියන්නම්. මෙතන තියෙනවා ප්‍රොෆයිල් ෆිල්ටර් කියලා. ප්‍රොෆයිල් ෆිල්ටර් වලට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකේ දැන් ඔයා හිතන්න මනාලියක් හොයනවා මෙතන මේ පිළමේ ඔළුව මෙතන ක්ලික් කරන්න ඕනේ. මනාලියක් හොයනවා නම් මෙතන ගෑල්ලමේ ක්ලික් කරන්න ඕනේ උන. ඊට පස්සේ වයස් රේන්ජ් එක හිතන්නකෝ. දැන් හිතන්නකෝ මම ගෑල්ලමේ සිලෙක්ට් කරලා තියෙනවා. වයස් රේන්ජ් එක අපි හිතන්නකෝ 25යි 32 අතර කෙනෙක් තමයි හොයන්නේ. දෙනෝනේ. ඊට පස්සේ මෙතන උස සිලෙක්ට් කරන්න පුළුවන් කොච්චර උස පරාසයක්ද. අඩි 5 ඉඳලා මෙතන අඩි 5 ඉඳලා 6 දක්වා තමන්ට හොයන තමන් choice එක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ සිවිල් ස්ටේට් එක තෝරන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ ආගම තමන්ට කැමති ආගමක් තියෙනවා නම් එහෙම සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ කුලය කියන්නේ තමන් හොයන කුලයක් හරි නැත්නම් එහෙම කුලයක් හොයන්නේ නැත්නම් all caste කියලා දාන්න පුළුවන්. මෙතන education level මෙතන O level ඉඳලා PhD post ඩොක්ටරේට් එක වෙනකන් තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තමන් හොයන ජොබ්ස් තියෙනවා. තමන්ගේ දරුවට හරි තමන්ට හොයන ජොබ් තියෙනවා. මේ හරි ලකුණු දාලා යන්න පුළුවන්. මේ ජොබ් කීපයක් තියෙනවා. මේ ඕන විදිහට හරි ලකුණු දාන්න පුළුවන්. තේරෙනවනේ. ඒ වගේ ඒ ජොබ් වලින් කැටගරයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ හොයන රට ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකාව සිලෙක්ට් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව සිලෙක්ට් කරාම තව හොයන දිස්ත්‍රික්ක වෙනම හොයන්න පුළුවන්. ඒ කියන්නේ කොළඹ නම් වෙනම කොළඹ නම් ටික් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ හිතන්නකෝ ගාල්ලේ නම් එහෙම නුවර නම් එහෙම ඕන විදිහට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ කියන ඩ්‍රින්ක්ස් ගන්නව නම් මෙතන එහෙම එක්කෙනෙක් නම් යස් කියලා සර්ච් කරලා පුළුවන්. නැත්නම් නෝ කියලා එහෙම සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ දුම්පානය කරන එක්කෙනෙක් ඉන්නවා යස් නෝ එහෙම සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆුඩ් කියන්නේ non vegetarian vegetarian ඒ වගේ සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම සිලෙක්ට් කළා මෙතන apply filter ඔබන්න තියෙන්නේ. apply filter බුවාම බලන්න මේ filter වෙලා එනවා මේ අවුරුදු 20 අපි ගෑල්ලමනේ තේරුවේ. ඔක්කොම ගෑල්ලමයි එන්නේ මේ අවුරුදු 28 25 32 අතර මේ ඒ විදිහට නෙමෙයි. ඊට පස්සේ අපිට මේකේ දැන් හිතන්න අපි එක්කෙනෙක් සිලෙක්ට් කරගන්නවා. ඕන එක්කෙනෙක් පුළුවන් මේ සිලෙක්ට් කරගත්තාම එයාගේ විස්තර ටික පෙන්නනවා මේ විදිහට. මේ විස්තර නම බර්ත්ඩේ එක ඊට පස්සේ වයස ඊට පස්සේ ඔක්කොම පෙන්නලා අපි මෙයාට රික්වෙස්ට් එකක් දාන්න තියෙනවා. එයාගේ තාත්තගේ විස්තර පෙන්නන ෆාදර් මොනවද කරන්නේ. ඊට පස්සේ මදර්ගේ විස්තර මාගේ විස්තර. ඊට පස්සේ මෙතන send request කරන්න තියෙන්නේ. send request කරාම ඔයාලා ගිහිල්ලා ඔයාගේ නමට මෙතන account එක sign up කියලා මෙතන account එක හදාගන්න තියෙන්නේ. account එක හදන්න ඔයාගේ phone number එකම දාලා phone number එකට OTP එකක් එනවා. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකකින් එවන්න account එක හදන්නේ කොහොමද කියලා. තේරෙනවනේ. ඉතින් එහෙනම් මේ විදිහට මේ වීඩියෝ එකෙන් බලලා ගැලපෙනම කෙනා තමන්ට හරි තමන්ගේ දුවට පුතාට ගැලපෙනම කෙනා හොයාගන්න පුළුවන්. තේරෙනවනේ. හරි බොහොම ස්තුතියි.